welcome to our YouTube channel. ඔන්න අපි අදත් ඇවිල්ලා ඉන්නවා unboxing වීඩියෝ එකක් අරගෙන. අපි බලමු මේ පාර unboxing වීඩියෝ එක මොකක් වෙයිද කියලා. tada! ඉතින් මම අද try කරන්න හදන්නේ dehydrate කරපු fruits වර්ග ටිකක්. මෙතන තියෙනවා apple, mixed fruit, banana. ඉතින් මම මීට කලින් කවදාවත් dehydrate කරපු fruits කාලා නැහැ. ඒක නිසායි මම හිතුවේ මේක try කරලා බලලා ඔයාලට කොහොමද මගේ genuine review එක මේකට දෙන්න. ඉතින් මම කැමතිම පළතුරක් තමයි කෙසෙල් කියලා කියන්නේ. මම ඒ හින්දා මුලින්ම banana coins වලින් පටන් ගමු. මේ විදිහට මේක සීල් පැක් එකක් විදිහට එන්නේ. මේ වගේ හැඩයක් තමයි banana coins වල තියෙන්නේ. මේකේ හැඩෙත් එක්ක banana coins කියන නේම් එක මේකට හොඳට මැච් වෙනවා. අපි දැන් කාලා බලමු. ඇත්තටම අර කෙසෙල් රසත් එක්ක චුට්ටක් සීනි රස මේකේ එනවා. ඒක ඇත්තටම හරිම රසයි. ඉතින් මට මේකට දෙන්න පුළුවන් 10න් 7ක් විතර. ඔයාලට? මට කීයක්වත් දෙන්න බෑ. නෑ නිකන් කිය. මට නම් සෙට් නෑ. ඔයාලට සෙට් නෑ. ඊළඟට අපි try කරමු pepper jujubes. බලමු එක. මගේ තාම අරක කටේ තියෙනවා රස. එතකොට මේකෙත් ගස් ලැබු රස එනවා. ගස් ලැබු රසත් එක්ක අර මේකේ අඹ එක තරම් මේකේ මේ බනානා එකේ තරම් පැණි රසක් නැහැ. අර රියල් ගස් ලැබු රස මේකෙන් එනවා. පිටේ පිටුපස එක්කෙනෙක් ඉඳගෙන හොරෙන් කනවා. පොඩි කාලේ මක්කේ කෑවා ඉස්කෝලේ යනකම්. නෑ ඇත්තටම මේකේ අර ජුජුබ්ස් ගතිය ඒක තියෙනවා. අර චුයි ගතිය තියෙනවා. ඒකත් එක්ක මේකට පෙපෝ ජුජුබ්ස් කියන නේම් එකත් මැච් වෙනවා. මට මේකට දෙන්න පුළුවන් 10න් 6ක්. මම තාමත් බනානා එකට කැමතියි මේකට වඩා. ඔයාට? කෙසෙල් වගේ බනානා. කෙසෙල් එක හොඳයි බනානා එකට වඩා ගැන දෙකම ගන්න. කෙසෙල් එක හොඳයි මේකට වඩා. ඔයාට තාමත් කෙසෙල් එක උඩින් ඉන්නවා බනානා එක ඔයාට තාමත් කෙසෙල් එක උඩින් ඉන්නවා පැපෝ එකට වඩා. ඊළඟට අපි බලමු බිලින්. මොකද්ද මේක නම? බිලින් පළම්. ඉතින් ඇත්තටම මේක දැකලා තමයි මම ගන්න හිතුවේ. මීට අමතරව එතන තිබුණා ස්ටාර් ෆෘට් එකක්. පහුගිය දවස්වල අපේ අම්මා ස්ටාර් ෆෘට්ස් ගෙනල්ලා ගොඩක් කෑවා. එකක් එක තමයි මට මේක ගන්න ඕන කියලා හිතුවේ. හැබැයි මම මේක පර්චේස් කරන වෙලාවේදී ස්ටාර් ෆෘට්ස් ස්ටොක් ඉවර වෙලා තිබුණේ. ඒක නිසා මට ඒක ගන්න බැරි වුණා. නෙක්ස්ට් එකේදී අපි ඒකත් try කරලා බලමු ඒකේ රස කොහොම තියෙවිද කියලා. ඉතින් එහෙනම් බිලින් පළම් එක try කරමු දැන්. මේක නම් ගොඩක් තියෙනවා.
බිලින් සුවඳ එනවා. මේ බිලින් කියලා කියන්නේ ගොඩක් ඇඹුල් කෑමක්නේ. ඇඹුල් පළතුරක්ද? එළවලුවක්ද? දෙකක්නේ. ඒ දෙකටම ගන්න පුළුවන්. මාර රසයි. මේක ඇත්තටම බිලින් කියලා කියන්නත් බෑ. මට නිකම් මේකේ රස එන්නේ මොනවද ඒවට කියන්නේ අපි අර වේලිච්ච මිදි අර මුද්ද රස බලම් අන්න ඒ රස එනවා මේකෙන්. ඒක රසයි. බිලින් කියලා කියන්නේ බෑ. බිලින් කාලා බිලින් වගේ දෙයක් දන්න. රසයි නේද? මුත්තේ වලට මේ කොන්දයි. බිලින් මොන දැන් අපේ රේටින්ග්ස් වෙනස් වෙගෙන යන්නේ. මෙච්චර වෙලා මගේ ලිස්ට් එකේ එකට තිබුණේ බනානා. දැන් මගේ ලිස්ට් එකේ එකට එනවා බිලින් එක. මේකට මට 10න් 8ක් විතර දෙන්න පුළුවන්. ඔයාට? අබිලින් මම මතක් වුණා. රේටින්ග්ස් 9යි. 10න් 9යි. ඒ කියන්නේ ඔයාගේ choice එකේ තුඩම ඉන්නේ මෙයා. දැනට. දැනට. තව මීට අමතරව යාළගේ එකේ තිබුණා බනානා එකක්. ඒවත් ස්ටොක් ඉවර වෙලා තිබුණේ මම ගත්තී. සෝරි, මැංගෝ එකක් තිබුණා. මැංගෝ එකක් තිබුණා. මැංගෝ එකක් ඉවර වෙලා තිබුණේ. ස්ටාර් ෆෘට් එකක් ඉවර වෙලා තිබුණේ. ඉතින් ලාස්ට් එක තමයි දැන් අපි try කරන්න යන්නේ. බිලින් එකේ අඹුල් රහක් තිබ්බනම් ඔයිට වඩා නියම. පිටින් එකේ පොඩි අඹුල් රසක් එනවනේ. මදි ඒක. ඔයාලට තව චුට්ටක් අඹුල් රස ඕන. හැබැයි මට නම් ඒක ෂේ. බිලින් එකට සීනි දාලා තියෙනවා වැඩි. සීනි දාලා තිබ්බ ප්‍රමාණය අඩු කරලා. මෙහෙම ඉතින් බිලින් කියලා කියන්නේ කොහොමද ඇඹුල් කෑමක්නේ. ඒකත් එක්ක ඉතින් සීනි ටිකක් ඉතින් ඒක තමයි ඒකේ ඇඩ් කරන්න. මේක ඔයා කියන්නේ බිලින් වල රියල් රස තියෙන්න ඕන. සීනි කෑවා වගේ අපේ දැන් අවසානට සීනි රහ ඔව් හැබැයි අවසානට සීනි රසක් තමයි එන්නේ. ඉතින් ඔන්න අපි දැන් ෆයිනල් ප්‍රොඩක්ට් එක try කරන්න යන්නේ. මේක මික්ස් ෆෘට් එකක්. මේකේ ඔක්කොම තියෙනවා. සමහර විට අපිට මේකේ අර ස්ටාර් ෆෘට් එහෙම තේද දන්නේ නැහැ. බලමු තේද කියලා ස්ටාර් ෆෘට් මම තව කිව්වා මැංගෝ මොකක්ද තිබුණා මේ පේජ් එකේ. ඉතින් ඇත්තට මේවා ලොකු ගාණක් වුණ නැහැ. රුපියල් 350 390 අතර ගාණක් තමයි උනේ මේ හැම පැකට් එකක්ම. මේ හැම එකකම ග්‍රෑම් 80ක් තියෙනවා. අනේ හැම එකකම නෑ. මේ පැපෝ ජුජුබ්ස් එකේ 60යි, බනානා කොයින්ස් එකේ 60යි, බිලින් එකේ 80ක් තියෙනවා. මං කිව්වේ ඒක කද්දිත් ඒකේ ගොඩක් තියෙනවා කියලා. මික්ස් ෆෘට් එකේ බනානා එකෙත් 80. නෑ. බනානා කොයින්ස් එකේ ග්‍රෑම් 80ක් තමයි. ඉතින් මේ දෙන්නේ මික්ස් ෆෘට් එක. ඒ වගේම තමයි මට කියන්නම තිබුණා මේගොල්ලෝගේ පැකේජින් හරිම ලස්සනයි. මේ කන්ටේන්ස් උනත් හරිම කලර්ෆුල් විදිහට ලස්සනට තියෙනවා. ඉතින් මම මේකෙන් හොයලා කන්න ඕන. අපි මේ ඉතින් මේකෙන් අපි හොයලා ගමු මෙච්චර වෙලා අපි කාපු නැති එකක්. ස්ටාර් ෆෘට් එකක් තියෙන්නේ කියලා බලමුද? ගැටට ටිකක් අරන් බලමු. මේ මික්ස් ෆෘට් එකේ මැංගෝ, පපායා, ස්ටාර් ෆෘට්ස්, කැෂු නට්ස්, කැෂු, පීනට්, බනානා, බිලින්, sugar මේ කියන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් මේ මික්ස් ෆෘට් එකේ තියෙනවා. අඩිතින් තියෙනවා කියවට කොහොමද බනානා? බනානා නම් තියෙනවා. මැංගෝ මේක මැංගෝද? ස්ටාර් ෆෘට් එකක් තියෙනවා. නෑ බිලින්. බලන්න ඔයා මේක අතට ආගෙන තියෙනවා කියලා.
මේක නම්- ස්ටාෆ් කෝ දෙන්නකො මට මේ ස්ටාෆ්රුට් ගේ ඉතින් අයි තියෙන්න බෑ නෑ ස්ටයිල් වල මම චුටි විදියට පුදුම නෑ නෑ අර මාමලගේ හැඩේ තියෙන්න ඕන අර අපි හොයපු જાතිය දේවල් මේකේ නෑ තියෙනවා කියලා ගහලා තිබුණාට මේක අර කැෂු එහෙම තියෙනවා කියලා තියෙනවා ඒවා නම් මුකුත් අපි නම් දැක්කේ නෑ මේක ගැන නම් එච්චර ලොකුම ඉන්ට්‍රස්ට් එකක් නැහැ මොකද මේකේ කියලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේක ඇතුලේ නෑ mango papaya star fruits cashew nut cashew peanut banana bilin sugar කියලා තිබ්බට අපි මේකේ දැක්කේ papaya ඊළඟට banana bilin sugar කියන ඒවා විතරයි අපි දැක්කේ mango වත් star fruit වත් cashew nut වත් cashew වත් peanut වත් අපි මේකේ දැක්කේ නැහැ. ඉතින් මේකට මට 10න් 3ක් විතර තමයි දෙන්න පුළුවන් වෙන්නේ. ඔයාට එකයි 10න් 1යි. ඉතින් පැකේජ් එක ලස්සනයි පැකේජ් එක තමයි ඒ 10න් එකක් හම්බුනේ. එතකොට අපේ ෆුඩ් රිවිව් එකේ අපි වැඩියෙන්ම ආස කරේ මෙන්න මේ බිලින් පළම් එකට මේක හොඳයි රසයි ඒකට මමත් කැමතියි. ඉතින් මේ විදිහට තමයි අපේ ෆුඩ් රිවිව් එක ඉවර වෙන්නේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.